අපේ සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 2026 IPL තරගාවලියේ ප්‍රථම අර්ධශතකයේ වාර්තා කිරීමට අද සමත් වුණා. අර්ධශතකයේ පෙනී දැවී ගියපු අවස්ථා ගණනාවකින් පස්සේ අද ඔහු ප්‍රවේගකාරී අර්ධශතකයක් වාර්තා කරනවා. රාජස්ථාන් රොයල්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 225ක් වාර්තා කළා. එයට පිළිතුරු ලෙස දිල්ලි හමායාමේ ආරම්භය ගත්තේ පැතුම් නිස්සංක සමගින් KL රාහුල්. පැතුම් රාහුල් එක්ක ප්‍රවේගකාරී ආරම්භයක් ගන්න ගමන් පන්දු 33කින් ලකුණු 62ක් වාර්තා කළා. මේ ඉනිමට 4 පහර 6ක් සහ දැවැන්ත 6 පහර 3ක් ඇතුළත්. පැතුම්ගේ මේ ප්‍රවේගකාරී ආරම්භය වගේම KL රාහුල්ගේ දැවැන්ත ඉනිමත් එක්ක දිල්ලි කණ්ඩායම මේ සුපිරි චේස් එක සාර්ථකව නිමා කරනවා. ඉතින් අපි බලමු 2026 IPL ඉස්සරහට මොනවා වේද කියලා. ඉතින් Wisdom Plus LK අපිව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම notification bell එකත් click කරලා අපේ හැම update එකක් එක්කම දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.